හෝඩන් දැන්නේ අතුරුදන් වුණේ පුද්ගලයාට මොකද වුණේ? ඌ අන්තිමේටම ගත්ත ෆෝන් කෝල් එකේ තිබුණේ මොනවද? අවුරුද්දේ එක්තරා සීතල උදෑසනක තරුණයින් 5 දෙනෙක් හෝඩන් දැන්න බලන්න යනවා. බොහොම hina වෙන සතුටින් ගිය මේ ගමනේදී එක් තරුණයෙක් ෆොටෝ එකක් ගන්න කියලා ටිකක් පස්සෙන් අතර වෙනවා. විනාඩි 10කට පස්සේ යාළුවෝ හැරිලා බලද්දි මේ තරුණයා එතන නැහැ. මුලින් ඔවුන් හිතුවේ ඔහු විහිළුවට ඇංගිලා ඇති කියලා. හැබැයි පැය ගානක් ගියත් ඔහු මතුවුණේ නැහැ. මීදුව වැඩි වෙන්න මුළු පරිසරයම බය හිතෙන විදියට නිශ්ශබ්ද වුණා. අවශ්‍ය වෙද්දී පොලිසිය සහ වනජීවී නිලධාරීන් මෙහෙයුම ආරම්භ කළා. ඒත් එක්කම මේ අතුරුදන් වුණ තරුණයාගේ යාළුවෙක්ට කෝල් එකක් එනවා. ඒ අතුරුදන් වුණ කෙනාගෙන් දුරකථන ආන්සර් කරපු ගමන් ඇහුනේ තරුණයාගේ බය වුණාන නෙමෙයි. ඒ වෙනුවෙන් ඇහුනේ වෙනස්ම භාෂාවකින් කරන කෙඳිරිලි හඬක් සහ පසුබිමෙන් ඇසෙන ගණ්ඩාර හඬක්. ඒත් හෝඩන් දැන්නේ මැද කොයිද ගණ්ඩාර? විනාඩි 2ක් ඇතුළත සිග්නල් නැති වුණා. වෙලා ෆෝන් එක ඔෆ් වුණා. දවස් 2කට පස්සේ මේ තරුණයාව හමු වෙනවා. හැබැයි ඔහු හිටියේ ලෝකාන්තයෙන් පහළ ආඝාතයක නෙවෙයි. කිලෝමීටර් ගාණක් ඈතින් තියෙන ඝන කැලෑවක් ගල් ගුහාවක් ඇතුලේ. ඔහුව රෝහල් ගත කළාට පස්සේ ඔහු කියපු දේ ඇහිලා හැමෝම පුදුම වුණා. මීදුම අතරින් සුදු ඇඳගත්ත කෙනෙක් මට අතින් කතා කළා. මම ඒ පස්සෙන් ගියා. ඊට පස්සේ වුණ කිසිම දෙයක් ඔහුට මතක නැහැ. අදටත් මේ සිද්ධිය ගැන විවිධ මත තියෙනවා. සමහරු කියන්නේ ඒක මම්මුලාවීමක් කියලා. තවත් අය කියන්නේ ඒක අමානුෂ්‍ය බලපෑමක් කියලා. එදා ඒ ෆෝන් එකෙන් ඇහුණ ගණ්ඩාරට කාගේද? ඔබ හිතන්නේ මොකද්ද? මේ වගේ අත්දැකීම් ඔබටත් වෙලා තියෙනවා? පල්ලෙයන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් කතා බලන්න අපේ channel එක subscribe කර තියාගන්න.